ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපි උදේ ඉගෙන ගන්නේ සුවිශේෂ දේශනයක්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලාංකික ජනතාවට කියා දීපු මූලික දේශනාවලින් එකක්. මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මේ දේශනාවේ නම දේවදූත සූත්‍රය. මේ දේශනාවෙන් කියවෙන විශේෂ දේ මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක් දන්නව දෙයක් නෙමෙයි. දන්න දෙයක්වත් නෙවෙයි. සමහර කෙනෙක් යථාභූත ඥානෙ නැති, කර්මඵල විශ්වාසය නැති කෙනෙකුට හිතා ගන්නත් බැරි එකක්. ඒ තමයි නිරය ගැන. මේ දේශනාවේ කියවෙන්නේ මොකක් ගැනද? නිරය ගැන. දැන් මේ අපා දුකින් අපට නිදහස් වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අපට කියලා දෙන්නේ. මොකද අපි දන්නේ අපි මනුස්ස ලෝකෙට ආවා, මනුස්ස ලෝකේ තියෙන දේවල් වලට රැවටුණා, ඒවට අහු වුණා. අපි ඒ පස්සේ යන අතරේ අපි වයසට යනවා, අපි හදිසි ලෙඩ රෝග හැදෙනවා, අපි මැරිලා යනවා. කර්මානුරූපව ගිහින් අපි ආයෙමත් කොහේ උපදිනවද කියන්න දන්නේ. නමුත් අපිට එකක් පේනවා. මේ හිතේ ස්වභාවය අපට තේරුම් ගන්නට පුළුවනි. මේ හිතේ නැද්ද මේ නරකට හැරෙන පැත්තක් තියෙනවා. හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. හොඳ පැත්ත මතු කරලා ගන්න එකද ලේසි, නරක පැත්ත මතු කරලා ගන්න එකද? නරක පැත්ත මතු කරලා ගන්න එක ලේසි, හොඳ පැත්ත මතු කරලා ගන්න එක අමාරුයි. දැන් බලන්න හොඳ පැත්ත. සීලයක් පුරුදු කරන එක පුරුදු කරන කෙනා දන්නවා අමාරුයි. වීරියෙන් උත්සාහයෙන් කරන්න තියෙන්නේ. සමාධියක් පුරුදු කරන එක කරන කෙනා දන්නවා අමාරුයි. නමුත් නරක වැඩක් කරන එක කොච්චර ලේසිද? මේ හිතේ ස්වභාවයදී අපි ආපස්සට හැරිලා බැලුවොත් අපේ ජීවිතේ වැරදිච්ච හැම අවස්ථාවකම වැරදිලා තියෙන්නේ හිතේ ඇතිවෙච්ච අකුසල් නිසා. හොඳට බලන්න හිතලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යකඩය විනාශ වෙන්නේ යකඩෙන් හැදෙන මලකඩ නිසා. ඒ වගේ අපේ ජීවිතවල වැරදිච්ච තැනක් ගත්තොත් එක්ක රාගෙ මුල් වෙලා, එක්ක දේශෙ මුල් වෙලා, එක්ක මෝහෙ මුල් වෙලා. මේ ලක්ෂණ අපේ හිතේ තියෙන නිසා මේ ජීවිත පැවැත්ම අපි ගෙනිහිල්ලා අවසන් වෙනකොට අපේ ජීවිතේ නිරයට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. අපේ ජීවිතේ පෙරේත ලෝකික උපතක් කරා ගෙනියන්න ඒ කර්මයට පුළුවන්. අපේ ජීවිතේ තිරිසන් ලෝකයකට ඇදගෙන යන්න ඒ කර්මයට පුළුවන්. ඒ කර්මයට එහෙම බැරි වෙන්නේ ධර්මයේ තිබුණොත් විතරයි. ධර්මයේ ජීවිතයට ගන්නට දක්ෂ වුණොත් එයා බේරෙනවා. ධර්මයේ ජීවිතයට ගන්නට දක්ෂ වුණේ නැත්නම් බේරෙන්න අමාරුයි. මේකේ තමන් විසින් තමන්ව පරිස්සම් කරගන්න වැඩපිළිවෙල. හැබැයි මේක අමාරුයි. උත්සාහයෙන්, වීරියෙන්, ධෛර්යයෙන්, කැපවීමකින් කළ යුතු එකක්. බුදුරජාණන් වහන්සේ මේ නිරේගෙන දැක්කා. උන්වහන්සේ මේ දැක්කේ නිකන් ඇස් දෙකෙන් නෙමෙයි, නිකන් ඇස් දෙකෙන් පේන්නේ නැහැ. නලයකින් බලලත් නෙමෙයි, නලයකින් බැලුවට පේන්නෙත් නැහැ. බාහිර උපකරණයකින් පේන්නෙත් නැහැ. උන්වහන්සේ මේ දේ දැක්කේ දිවස් නෝනින්. ඒකට කියන්නේ චුතූපපාත ඥානය කියලා. හතරවෙනි ධ්‍යානය දක්වා හිත දියුණු කළා. උන්වහන්සේට පුළුවන් වුණා මේ සත්‍යයන් චුත වෙනවා, උපදිනවා දකින්න. අපට පුළුවන් ද සත්‍යයන් චුත වෙනවා දකින්න? බෑ. අපි දකින්නේ මැරෙන එක්කිනාගේ ඔන්න හෘද වස්තුව නවතිනවා. ඊළඟට මේ ලේ ගමන නවතිනවා. එයා සීතල වෙනවා, දරදඬු වෙනවා. ඔච්චරයි අපිට පේන්නේ. එතකොට අපි කියනවා යා මැරුණා කියලා. අපි දැක්කද එයාගේ පංච පාදානස්කන්ධෙ පිට වෙච්ච හැටි? දැක්කේ නෑ. එහෙනම් අපිට චුත වෙනවා පේන්නේ. අපිට චුත වෙනවා පේන්නෙත් නෑ, උපදිනවා පේන්නෙත් නෑ. බුදුරජාණන් වහන්සේ දැක්ක සත්‍යයන් චුත වෙන හැටිත් උපදින හැටිත්. උන්වහන්සේ මේක දැක්කේ මේ වගේ. ගෙවල් දෙකක් තියෙනවා. දොරවල් තියෙන ගෙවල් දෙකක් දෙපැත්තක තියෙනවා. මේ මැද්දේ කෙනෙක් හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්න එක්කිනා බලාගෙන ඉන්නවා මේ ගෙවල් දෙක දිහා. ඒතර එයාට පේනවා මේ ගෙවල් වලින් මිනිස්සු එළියට එනවා. ගෙවල් වලට ආයෙමත් ඇතුළු වෙනවා. ගෙවල් ඇතුළේ ඇවිදිනවා. ආයෙ එළියට එනවා. ආයෙ ඊළඟ ගෙදරට මාරු වෙනවා. මේ ගෙදර ආයෙ අර ගෙදරට යනවා. මෙන්න මේ වගේ කියනවා මේ සත්වයන්ගේ ජීවිත. සමහර සත්වයන් ඉන්නවා කයෙන් සුසිරිත. කය මුල් කරගෙන සුචරිතයේ දෙනවා. වචනේ මුල් කරගෙන සුචරිතේ යහපත් ජීවිතය ගෙවනවා. මනස මුල් කරගෙන යහපත් ජීවිතය ගෙවනවා. මේක හොඳ ලස්සනට ඒක විස්තර කරනවා. අරියාණං අනුපවාදක. ආර්යයන් වහන්සේලාට ආර්ය ධර්මයට ගරහන්නේ. සම්මා දිට්ඨියෙන් යුක්තයි.
සම්මා දිට්ඨිය යුතු ජීවිතයක් ගෙනියනවා. අන්නේ අය මරිලා ගිහින් සුගතිය උපදිනවා. එහෙම නැත්නම් ආයමත් මිනිස් ලෝකෙට එනවා. එහෙනම් ඔබ මරණයටපත් වුණාට පස්සේ ආයෙත් මිනිස් ලෝකෙට ඔබ එනවා නම් එන්නේ කුමක් නිසාද? කයෙන් සුචරිතයේ යෙදීම නිසා. වචනෙන් සුචරිතයේ යෙදීම නිසා. මනසින් සුචරිතයේ යෙදීම නිසා. ආර්යයන් වහන්සේලාට ආර්ය ධර්මයට ගරහා නොකිරීම නිසා. සම්මා දිට්ඨියෙන් යුක්ත වීම නිසා. ඔන්න එනං ඔබ ආයේ සුගතියක යනවා නම් ඔබ තුල ওই ලක්ෂණ තියෙනවා නම් ඔබ තේරුම් ගන්න මම මරණින් මත්තේ සුගතිය කියන කෙනෙක් කියලා. එහෙනම් සුගතියකට අපි යන්නේ පාංශකූලේ නිසා නෙවෙයි. දැන් පාංශකූලේ කියලා එකක් දෙනවනේ. මරණින් මත්තේ නරක තැනක උපදී සිටී නම් එයින් අත මිදී සුගතියට යාවා කියලා. කරන්න පුළුවන්ද එහෙම? බෑ. එහෙම එකක් කරන්න බෑ. එහෙම පුළුවන් නම් ඉස්සෙල්ලම කියන්නේ ඒක කවුද? ඇයි උන්වහන්සේ මහා කාරුණිකයි. මරුණට පස්සෙත් බලනවා උන්වහන්සේ පුළුවන් නම් අවස්ථාවක් දෙන්න. එහෙම බෑ. ඊයේ බණ්ඩාරේල වැඩසටහන පින්වත්නි මගෙන් ඇහුවා මැරිච් එක්කිනාට වඩාත් පින් සිද්ධ වෙන්නේ භූමි දාන කරාමද ආදාහනය කළාමද කියලා. මං කිව්වා මැරිච් එක්කිනාට ඒක අදාළ නෑ. මරුණට පස්සේ මහා පාරට දාලා වාහන වලට චප්ප කරලා දැම්මත් කමක් නෑ කිව්වා. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. ඇයි මලමිනි වලට සලකලා කොහොමද මේ සත්‍ය සුගතිය උපදින්නේ? බල්ලෝ කාලා ගියත් කමක් නැහැ. කූඹින්ට කන්න දුන්නත් කමක් නැහැ. පාරේ දැම්මත් කමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ. වැදගත්කම තියෙන්නේ මොකේද? ජීවිතේ. මරණේ මල කඳේ නෙමෙයි වටිනාකම තියෙන්නේ.